මම බාධාවක් වුණා නම් මට සමාවෙන්න. මට පොඩි වෙලාවක් දෙන්න. පොඩි පුතා. පුතාට කාලා දෙන්නේ. පොඩි පුතා. දවල්ට කාලා දෙන්නේ. පොඩි පුතා. රැට කාලා දෙන්නේ. තාත්තා. මේ මගේ තාත්තා. අපිව ලොකු මහත් කරන්න. අපිට හොඳට උගන්වන්න. අපිව හොඳ මිනිස්සු කරන්න. දවල් රෑ නොබලා මහන්සි වුණ තාත්තා. ගමේ හිටපු හොඳම පුතා වුණ මම, හොඳම දරුවා වුණ මම, ගමේම ඉන්න එපාම කරපු එකා වෙන්න ගියේ මට ටික කාලයයි. තාත්තගේ බලාපොරොත්තු, තාත්තා මොනතරම් බලාපොරොත්තු කන්දරාවක් හිතේ තියාගෙනද හිටියේ. ඒවා කොහොම මොකද්ද හේතුවක් නිසා මොකද වෙලා ගියා. මොනවද මම නොකළේ? මම්මගේ දෙමව්පියන්ටත් වද දුන්නා. අන්තිමට මාව පොලිසියෙන් අල්ලගෙන ගියා. ඒ කාලකන්ණි දවස. එදා තමයි අපේ තාත්තා අපිව දාලා ගිය දවස. එයාට දරා ගන්න බැරි වුණා. එයාගේ හිතේ තිබ්බ බලාපොරොත්තුත් එක්ක. එයාට එහෙම වෙන්න ඕන. එයාට ඒක දරා ගන්න බැරි වුණා. උඹේ නොසන්ඩාල වැඩ නිසා කවදාද තාත්තා පල්ප බලාගෙන මැරෙනවා. අම්මා එහෙම කිව්වට මට ඒක හිතන්න තරම් හිතක් තිබුණේ නැහැ. මට සමා වෙන්න තාත්තේ. ඉස්කෝලේ ගුරුවරු, පන්සල්, පල්ලි, උසාවි, හිරගෙවල්, නීති රීති, සමිති සමාගම් මේව මොනවා තිබුණත් අපිව බේරගන්න බැරි වුණා. අපි විතරක් නෙමෙයි මේකට වග කියන්න ඕනේ. ඒගොල්ලොත් වග කියන්න ඕනේ. ඒගොල්ලෝ අසරණයි. මෙතනට මීට වඩා මොකක් හරි බලවත් දෙයක් තියෙනවා. ඒක මට හිතෙනවා. මට මගේ ජීවිතය ඕනේ. මට මගේ තාත්තගේ පුතා වෙන්න ඕනේ. ඒ බලාපොරොත්තු වෙච්ච පුතා වෙන්න ඕනේ. මට විතරක් නෙමෙයි. මං වගේ වෙච්ච හැම කෙනාටම, මං වගේ වෙච්ච බලාගෙන ඉන්න දාස් සංඝාත ජීවිතවලට බේරගන්න පුළුවන් එකම ඕගොල්ලෝ විතරයි. ඕගලන්ට පුළුවන් ඒක කරන්න. ඕගලන්ට පුළුවන් අපිට ජීවිතය දෙන්න. අපිව ජීවත් කරවන්න. අපිව බේරගන්න. අපිව බේරගන්න.